ක්‍රිස්පියට ගොඩක් ලේසියෙන් අලපෙති බදිමුද? ඔයාව ගොඩාක් ආදරෙන් MS කිචන් එකට පිළිගන්නවා. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. සබ්ස්ක්‍රයිබ් කරලාම එකතු වෙන්න. එක අල ගෙඩියකින් හදාගන්නේ පොත්තු ටික සුද්ධ කරලා අරගන්න. අල පෙති කපා ගමු. හීනියට කපා ගන්න ඕනේ. කපාගත්ත ගමන්ම අයිස් වතුරයකට දාගන්න. අයිස් වතුරයකට දාලා තිබ්බාම ක්‍රිස්පියට එනවා. විනාඩි 20ත් 30ත් අතර කාලයක් අයිස් වතුරකේ දාලා තියාගන්න. වතුර එකෙන් අල පෙති ටික අරගන්න. වතුර ටික ඔක්කොම අයින් කරගන්න ඕනේ. ටිෂු පේපර් එකකින් වතුර ටික ඔක්කොම අයින් කරගන්න. ගැඹුරු තෙලේ බැදගම්මු. ඔක්කොම ටික එකපාර බැදගන්න එපා. කීපයක් දාලා බැදගන්න. රන්වන් පාටක් එනකම් බදින්න. අලපෙති ටික බැදගෙන ඉවරයි. අපි මේකට දාගන්න ඕනේ මිරිස් කුඩු ටිකකුයි ලුණු කුඩු ටිකකුයි. ඔයාගේ රස අනුව බලලා එකතු කරගන්න. ඔන්න අද මම ඔයාලට කියලා දුන්නා ගොඩක් රසට ක්‍රිස්පියට පොටෑටෝ චිප්ස් හදාගන්නේ කොහොමද කියලා. මේ තමයි හදාගන්න පුළුවන් ලේසිම විදිය. ඔයත් හදලා රස බලන්න. එහෙනම් ගිහිල්ලා එන්නම් අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙමත් හම්බ වෙමු.